කවදා හරි හිතලා තියනවද උදේට තව විනාඩි 10ක් නිදා ගන්න පොඩි තීරණයකයි ලොකු ව්‍යාපාරික ආයෝජනයක් කරන එකයි අතරේ තියෙන පොදු දේ මොකක්ද කියලා. ඒ දෙකෙම තියෙනවා අපි නොදකින හැබැයි හරිම බලවත් සැඟවුණු පිරිවැය. ඉතින් මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ අන්නේ අදෘශ්‍යමාන බලවේගය. ඒ කියන්නේ අවස්ථා පිරිවැය ගැනයි. හොඳයි අපි මේ ගමනේ යන්නේ කොටස් 4කින්. මුලින්ම අවස්ථා පිරිවැය කියන්නේ මොකක්ද කියලා හරියටම අඳුනගමු. ඊට පස්සේ සරල කතාවකින් ඒක තවත් පැහැදිලි කරගමු. ඊළඟට අපේ ජීවිතේ හැමතැනම මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලලා අන්තිමටම මේ දැනුම පාවිච්චි කරලා වඩා හොඳ තීරණ ගන්න පුළුවන් ප්‍රායෝගික රාමුවක් ගැන කතා කරමු. එහෙනම් අපි වැඩේ පටන් ගමු පළවෙනි පිරවරෙන්. මේ නොපෙනෙන හුවමාරුව. ඒ කියන්නේ අවස්ථා පිරිවැය කියන එකේ ඇත්තම තේරුම මොකක්ද? මෙහෙම හිතමුකෝ. නිදහස් පැයක් ලැබෙනවා. ඉතින් මේ පැයේදී එක්කෝ වීඩියෝ ගේම් එකක් ගහන්න පුළුවන් නැත්නම් යාළුවොත් එක්ක එළියට යන්න පුළුවන්. දැන් මේ දෙකෙන් එකක් තෝරගත්තම ඒ තීරණයේ ඇත්තම පිරිවැය මොකක් වෙන්න පුළුවන්ද? හරි මෙන්න මේකයි කාරණය. අවස්ථා පිරිවැය කියන්නේ වියදම් කරතු සල්ලි ගැන කතාවක් නෙවෙයි. නෑ ඒක ඊට වඩා ගැඹුරුයි. සරලවම කිව්වොත් එක දෙයක් තෝරගන්නෙද්දී අතහැරින්න සිද්ධ වුණු ඊළඟ හොඳම දේ. අන්න ඒකේ වටිනාකම තමයි අවස්ථා පිරිවැය කියන්නේ. ඒ කියන්නේ අපි ගන්න තීරණයක ඇත්තම සැනවුණු මිල තමයි ඒක. මේ වගේ සංකල්ප තේරුම් ගන්න හොඳම විදිහ තමයි කතා. ඉතින් අපි මේ වියුක්ත අදහසට පණ දෙන්න අපිට ගොඩක් සමීප සරල කතාවක් දිහා බලමු. මේ ඉන්නේ නිමල්. එයාට පොඩි ඒත් හරිම වැදගත් මූල්‍ය තීරණයක් ගන්න තියෙනවා. නිමල් ඉස්සරහා තේරීම් දෙකක් තියෙනවා. එකක් ඒ මොහොතේම රස විඳින්න පුරුවන් රසම රස චොක්ලට් අයිස්ක්‍රීම් එකක්. අනික දමස් ගානක් කියවලා රස විඳින්න පුරුවන් අලුත්ම කටාපොතක්. ඉතින් නිමල් මොකද කරන්නේ? එයා ඒ ෂණික සතුට තෝරගන්නවා. ඒ කියන්නේ අයිස්ක්‍රීම් එක. අයිස්ක්‍රීම් එක කාලා ඉවර වුණාම නිමල්ට පොඩි දෙයක් හිතෙනවා. අනේ මට අර කතාපොත මගේ හැරුණා නේද කියලා. අන්න ඒ හැඟීම. ඒක තමයි හරියටම අවස්ථා පිරිවැයි කියන්නේ. ගත්ත තීරණය නිසා නැති උනේ මොකක්ද කියලා තේරෙන අන්නේ මොහොත. හොනයි. නිමල්ගේ අයිස්ක්‍රීම් කතාවෙන් එහාට ගිහින් අපි දැන් බලමු මේ සංකල්පය අපේ ජීවිතේ ලොකු තීරණවලට කාලය, රැකියාව සහ මුදල් වලට කොහොමද බලපාන්නේ කියන. මොකද ඇත්තටම අවස්ථා පිරිවැය හැමතැනම තියෙනවනේ. පාසල් යන කෙනෙක් නම් YouTube බලන පැයේ අවස්ථා පිරිවැය තමයි පාඩම් කරලා ගන්න තිබුණ ඉහළ ලකුණු ටික. රැකියාවකදී වැඩකට නැති මීටින් එකක ඉන්නකොට ඒකේ අවස්ථා පිරිවැය තමයි ඉවර කරන්න තිබුණු වැදගත් වැඩ ටික. මුදල් ගැන හිතුවොත් අලුත් ෆෝන් කේස් එකකට වියදම් කරන සල්ලිවල අවස්ථා පිරිවැය තමයි සමහර වෙලාවල් ලොකු ඉලක්කයක් වෙනුන් ඉතුරු කරගන්න තිබුණු මුදල. හරි අපි දැන් මේ සංකල්පය ගැන දුක් වෙන එක නවත්තලා ඒක අපේ වාසියට හරවගන්නේ කොහොමද කියලා බලමු. මොකද අවස්ථා පිරිවැය කියන්නේ පාඩුවක් නෙමෙයි. ඒක හරියට සුපිරි තීරණ ගන්න උදව් වෙන රහස් මෙවලමක් වගේ. ඉතින් මේ මෙවලම පාවිච්චි කරන්නේ කොහොමද? අපි ප්‍රායෝගික ක්‍රම 3ක් ගැන බලමු. 1. කාලය කළමනාකරණය. යම් වැඩකට ඕ කියන්න කලින් හිතන්න ඕන. මේකට ඕ කිව්වොත් මම නෑ කියන්නේ මොන වැඩේටද කියලා. 2. මුදල් තීරණ. මොකක් හරි දෙයක් ගන්න කලින් හිතන්න මේක අද ගත්තොත් අනාගතයේදී අතහරින්න වෙන්නේ මොන ලොකු ඉලක්කයක්ද කියලා. 3. නායකත්වයේදී. කණ්ඩායමක් එක්ක වැඩ කරද්දී අහන්න ඕන ප්‍රශ්නයක් තමයි අපි මේ වැඩේට මුල් තැන දෙන එකේ අවස්ථා පිරිවැය මොකද්ද? අපි මේ නොකර ඉන්නේ මීට වඩා වටිනා දෙයක්ද කියන එක. සරලවම කිව්වොත් අවස්ථා පිරිවේ තේරුම් ගන්නවා කියන්නේ ඇස්සරගෙන තීරණ ගන්නවා කියන එකයි. ඒකෙන් අපි අපේ කාලය, මුදල් සහ ශක්තිය වඩාත් වටිනා දේවල් වලට යොදවන්න ඉබේම පෙළඹෙනවා. අද ගන්න එක කුඩා දැනුවත් තීරණයක් හෙට දවසේ විශාල සාර්ථකත්වයකට පාර කපන්න පුළුවන්. මේ විග්‍රහය අවසන් කරද්දී එක ප්‍රශ්නයක් ඉතුරු කරන්නම්. මේ මොහොතෙන් පස්සේ ගන්න යන පළවෙනි තීරණය මොකක්ද? ඒ තීරණයේ සැඟවුණු අවස්ථා පිරිවැය මොකක්ද? ඒ ගැන එක තත්පයක් හිතන එක ජීවිතේ තීරණ ගන්න විදිය සදාහටම වෙනස් කරන්න පුළුවන් පළවෙනි පියවර වෙන්නත් පුළුවන්.